කවුද මේ නීතියේ දෙවගන? වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතිය ගැන විවිධ අය විවිධ අර්ථකථන දෙන්න පටන් අරන් තියෙනවා. ඒ අතර ඇතැම් අය නීතියේ දෙවගන ගැනත් විවිධ අර්ථකථන දෙනවා. හැබැයි නීතිය හා සම්බන්ධ මොනෑම් වූ ශ්‍රේෂ්ඨයක නිර්තවන පිරිසෙන් 14ක් පමණයි නීතියේ දෙවගන මගින් පිළිබිඹු වන අර්ථ හරියටම දන්නේ. ඉතින් අපි කල්පනා කරා ඇත්තටම මේ නීතියේ දෙවගන කියන්නේ කවුද කියලා වීඩියෝවකින් පැහැදිලි කරන්න. වීඩියෝ එක බලන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කළොත් මේ වගේ ඔබ නොදන්නා බොහෝ දේවල් ඔබට දැනගන්න පුළුවන්. අධිකරණ පද්ධතියේ සදාචාරාත්මක ගුණය පෙන්눔 කරන ප්‍රධානතම පිළිඹුවක් විදිහට නීතියේ දෙවගන පිළිරුව හඳුන්වා දෙන්න පුළුවන්. ඇගේ විශේෂකයන් වන්නේ ඇස්බැඳුම, තරාදිය හා කඩුවයි. පුරාතන ග්‍රීසියේ නීතියේ දෙවගන බොහෝ විට පෙන්눔 කරලා තියෙන්නේ කැඩපත හා සර්පයා අතින් ගත් දෙවගනක් විදිහටයි. එමෙන්ම පුරාතන රෝමානු යුගයේ යුක්තිය පිළිබිඹු කළ ඉසුටිටා නැතිනම් ජුසිටිටා නමැති කලාවන් ආශ්‍රයෙන් මෙම චරිතය ඉස්මතු වෙලා තියෙනවා. නීතියේ දෙවගන ග්‍රීක දිව්‍යාංගනාවන් වන තේමිස්ට හා ඩිකීට සමාන හැඩහුරුකම් දක්වන බව ඉතිහාස පොතපතෙහි සඳහන්. නීතියේ දෙවගන තම වමතින් දරා සිටින තරාදියේ තැටියුගල මගින් නීතිය ඉදිරියට පැමිණෙන පැමිණිලිවල සාක්ෂීන්හි සමබරතාවය මැන බැලූ බව සඳහන් වෙනවා. පිළිරුවේ එන තරාදියේ ඉතිහාසය ඊජිප්තු දේව සාහිත්‍ය දක්වාදි වෙනවා. එකල සිටි අනුබීස් නම් මරණයට අධිපති දෙවියා විසින් සත්‍යයේ නාමයෙන් මියදෙනු අයෙකුගේ හදවතක් කිරා බැලූ අවස්ථාවක් නිරූපණය කළ චිත්‍රයකින් මෙම තරාදියේ සංකල්පය ඉස්මතු වී ඇති බව කියවෙනවා. 16 වන සියවස ආරම්භයත් සමග එක් වූ ඇස්බැඳි දෙවගනගේ රුව නීතියේ අපක්ෂපාතීත්වය පෙන්눔 කරන්නක් බව සඳහන් වෙනවා. ධනය, බලය හා කිසිදු තරාතිරමකින් තොරව සැමට එක හා සමානව යුක්තිය ක්‍රියාත්මක විය යුතු බව එයින් ප්‍රකාශ වූ බව කියවෙනවා. අවසාන වශයෙන් නීතියේ දෙවගන තම දකුණතෙහි දරා සිටින කඩුව මගින් පිළිබිඹු වෙන්නේ අතීතයේ පැවති අධිකාරීත්වය පිළිබඳ සංකල්පය වෙනවා. එමගින් යුක්තිය යනු අවසාන තීන්දුව නැතහොත් අවසාන බලය යන්න පෙන්눔 කරලා තියෙනවා. කෙසේ නමුත් නීතියේ දෙවගන විවිධ රටවල කලාව හා සංස්කෘතිය අනුව වෙනස් ස්වරූපයන් ගත්තද ඇය පෙනී සිටින්නේ නීතිය ඉදිරියේ සමානාත්මතාවය, යුක්තිය අවසාන තීරණය බව ලොවට ප්‍රකාශ කිරීම සඳහා බව සියල්ලෝම මතක තබා ගත යුතු කරුණක්.